අන්න අපේ ෆෝන් එකේ සෙටින් වලට යන්න ඕනේ. මම මගේ ෆෝන් එකේ සෙටින් වලට යන්නම්. මෙන්න මේ විදිහට සෙටින් වලට ගියා. පළවෙනි සැරේ සෙටින් වලට ගියාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. සමහර කෙනෙක්ගේ මේ සෙටින් වෙනස් විදිහකට තියෙන්න පුළුවන්. මම ඔයාලට මුලින්ම කියන්නම් මල් ළඟ දැන් තියෙන්නේ Samsung ෆෝන් එකක්. මම දැන් මේ Samsung ෆෝන් එකේ කරන විදිහ පෙන්නලා ඊළඟට මම ඔයාලට පෙන්නන්න Huawei Y3 ෆෝන් එකක තියෙන විදිහ. ඊළඟට මම පෙන්නන්න Xiaomi කියන ෆෝන් වර්ගයේ තියෙන විදිහ. ඒ කියන්නේ මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා ෆෝන් තුනක විදිහ. මෙන්න මේ ෆෝන් තුනේම එකක් හරි ඔයාගේ ෆෝන් එකට ගැලපෙන්න ඕනේ. අන්න ඒකින්ද මේ ක්‍රම තුනේ ඔයාගේ ෆෝන් එකට ගැලපෙන ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මම මේ හදන විදිය ලේසියෙන්ම ඔයාගේ ෆෝන් එකේ හදාගන්න. මම මුලින්ම මේ Samsung ෆෝන් එකේ මෙන්න මේ මෙතන තියෙනවා මොබයිල් නෙට්වර්ක් කියලා. අන්න ඒ මොබයිල් නෙට්වර්ක් කියන එකට යන්න මෙන්න මේ විදියට. ඒකට ගියාම මෙන්න මේ වගේ එක තමයි එන්නේ. අපි දැන් අනිත් ෆෝන් වලත් මෙන්න මේ මෙතෙන්ට යන විදිය කොහොමද කියලා බලමු. මුලින්ම අපි ඊළඟට කරන්නේ ඒ කියන්නේ මම මුලින්ම ඔයාලට පෙන්නන්න Huawei Y3 ෆෝන් එකේ කොහොමද මෙන්න මේ තැනට යන්නේ කියලා. ඔයාලට පේන විදිහ දැන් තිරේ යනවා. Huawei Y3 ෆෝන් එකේ මෙන්න මේ තැනට යන්නේ කොහොමද කියලා. ඔයාගේ ෆෝන් එකෙත් ඒ විදිහට තියෙනවා නම් අන්න ඒ විදිහට හදාගන්න. ඊළඟට මම පෙන්නන්නම් Xiaomi ෆෝන් එක කොහොමද ඒ විදිහට යන්නේ කියලා. ඔයා දැන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් ඔයාලට පුළුවන් අන්න ඒ විදිහට මේක කරන්න. හරි මම හිතනවා දැන් මේ ක්‍රම තුනෙන් එකකට ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ නැති කියලා. අපි දැන් Samsung ෆෝන් එකෙන් කරලා බලමු කොහොමද මේ ටික කරන්න කියලා. මුලින්ම ඔයා යන්න ඕනේ මේ network mode කියන එකට. සමහර කෙනෙක්ගේ මෙතන network අන්න ඒ වගේ දෙයක් ඇත්තේ. මම මේ network mode කියන එක ටච් කරන්න. මෙන්න මේ විදිහට. ඒක ටච් කරාම මේ විදිහට තමයි පෙන්වන්නේ. සමහර කෙනෙක්ගේ ෆෝන් එක 3G ෆෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 4G ෆෝන් එකක් වෙන්න පුළුවන්. මගේ මේක 4G ෆෝන් එකක්. ඒකින්ද මෙතන උඩම තියෙන්නේ LTE WCDMA GSMA. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගොඩක් තියෙන එක. ඒ වගේම auto connect කියන එකට තමයි දෙන්න ඕනේ. මෙතනින් මේ උඩ මේකට දාගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක්ම තියෙන එකට. සමහර කෙනෙක්ගේ මේක 3G ෆෝන් එකක් නම් WCDMA වගේම GSMA කියලා තමයි ඇත්තේ. අන්න ඒකට තමයි ඊළඟට ඔයා දාගන්න ඕනේ 3G ෆෝන් එකක් නම්. මගේ 4G ෆෝන් එකක් තියෙන ඉඳන් මේ උඩ මේකට තමයි දාගන්නේ. මෙන්න මේ විදිහ උඩ මේකට දාගත්තාම අපේ ෆෝන් එක සමහර තැන්වලදී සිග්නල් අඩු තැන් තියෙනවා. මෙන්න මේ අඩු තැනකට ගියත් සමහරට අන්නේ ගැලපෙන සිග්නල් ප්‍රමාණයට අනුව අපේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් වැඩ කරන්න පටන් ගන්නවා. අපි සමහරට මේ වෙනස් දෙයකට දාලා තිබ්බොත් අන්නේ තැනට ගැලපෙන විදිහට අපේ සිග්නල් වැඩ කරන්න තියෙනවා. අන්න ඒ වගේ වෙලාවටත් ඔයාගේ ඉන්ටර්නෙට් එක ගොඩම ස්ලෝ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකෙන් තමයි මේ පළවෙනි එකට දාගන්න. ඔයත් ඒකට දාගන්න. මම දැන් ඒකට දැම්මා. ඊළඟට මම කරන්න යන්නේ මෙන්න මේ ඔයාලට පේනවා මෙතන access point name. අන්න ඒක ටච් කරන්න මෙන්න මේ උඩ මේක. ඒක ටච් කරාම මේ විදිහට අපේ ෆෝන් එකේ SIM වර්ගයට අනුව එකක් පෙන්නනවා. මගේ මෙතන dialog කියලා පෙන්නනවා. මෙන්න මේ dialog කියලා පෙන්නන්නේ මගේ ෆෝන් එකේ SIM වර්ගය. ඔයාලට දැන් තියෙන මේ dialog කියන එක හරි එහා පැත්තේ තියෙන setting ලකුණ හරි ටච් කරන්න. මෙන්න මේ විදිහට. ඒක ටච් කරාම මේ විදිහකට තමයි එන්නේ. මේකේ setting තමයි දැන් අපි ඊළඟට හදන්න ඕනේ. ඔයාලට පේනවා මේකේ setting ගොඩක් තියෙනවා. මේ වගේ දන්නේ නැති setting වෙනස් කරන්න එපා. ඔයා ඊළඟට මේ setting වල පල්ලෙහාට මෙන්න මේ විදිහට. ඊළඟට මේ පල්ලෙහාට ආවහම ඔයාලට පේනවා APN protocol කියන එක. අන්න ඒක ටච් කරන්න මෙන්න මේ විදිහට. ඒක ටච් කරලා මෙතන ගොඩක් තුනක් තියෙනවා. සමහර කෙනෙක් මෙතන ගොඩක් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ මෙතන තුනයි තියෙන්නේ. අන්න එහෙම කොහොම තිබ්බත් ඔයා අවසානට දා ගන්න ඕනේ මෙන්න මේ අවසාන එක. ඒ කියන්නේ මේ IPv4යි ඒ වගේම IPv6යි. මෙන්න මේක. මේ දෙකම එකට තියෙන එක. මම ඒක දා ගන්නම් මෙන්න මේ විදිහට. ඊළඟට තව එකක් තියෙනවා. ඒකට පල්ලෙහෙන් APN roaming protocol. අන්න ඒක ටච් කරන්න මෙන්න මේ විදිහට. ඒක ටච් කරලා අපි කලින් එකේ කරා වගේ මේ අවසාන තියෙන අර දෙකම දා ගන්න ඕනේ මෙන්න මේක. මම ඒක ටච් කරන්න. දැන් අපේ setting වලින් භාගයක්ම හදලා ඉවරයි. ඊළඟට තව setting එකක් තියෙනවා. ඒක හදන්නේ මෙහෙමයි. ඒකට මේ විදිහට පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාම මෙතන view වගේ එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. මම මේක ටච් කරන්නම් එක සැරයක්. මෙන්න මේ විදිහට. ඒක ටච් කරාම මෙතන ඔයාගේ ගොඩක් එන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ මගේ වගේ තුනයි පෙන්වන්නේ. ඔයාගේ ෆෝන් එක දැන් 3G ෆෝන් එකක් නම්. ඔයාලට පේනවා මෙතන යටම එකක් තියෙනවා. මේ දැන් ටික් එක වැරලා තියෙන එක. අන්න ඒකෙම තියන්න. සමහර කෙනෙක්ගේ 4G ෆෝන් එකක් තියෙන්න පුළුවන්. අන්න එහෙම 4G ෆෝන් එකක් තියෙනවා නම් මෙන්න මේ දෙකටම ටික් එක දාගන්න පුළුවන්. මේ LTE කියන එකටත්. එහෙම නැත්නම් LTE කියන එකට විතරක් දාගන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් 3G ෆෝන් එකක් තියාගෙන මේ LTE කියන එකට දාලා තිබ්බොත් ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් වැඩ කරන එක නතර වෙනවා. ඒකින්ද ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට ගැලපෙන්න හදාගන්න එක. ඒ කියන්නේ මෙහෙමයි සරලව කියනවා නම් ඔයාගේ 3G ෆෝන් එක නම් තියෙන්නේ මේ අවසානට දාලා තියෙන එකම දාලා තියන්න. ඔයාගේ 4G ෆෝන් එක නම් තියෙන්නේ මේ LTE කියන එකටත් දාගන්න. මගේ මෙතන 4G ෆෝන් එකක් තියෙන නිසා මම මේ LTE කියන එක ටික් එක දාගන්න. මෙන්න මේ විදිහට. හරි දැන් අපි මෙතන setting ඔක්කොම හදලා ඉවරයි. මම ඔයාලට කිව්වා setting 4ක් ගැන කියලා දෙනවා කියලා. ඒ setting 4 දැන් හදලා ඉවරයි. දැන් අපි මේ setting 4 අපේ ෆෝන් එකට save කරගමු. ඔයාලට පේනවා මේකේ උඩ මොනෝ කියලා තියෙනවා. අන්නේ මොනෝ කියන එක ටච් කරන්න. මෙන්න මේ විදිහට. ඒක ටච් කරාම මෙතන මේ වගේ ටිකක් එනවා. මේකෙන් මැද තියෙනවා save කියලා. අන්නේ save කියන එක ටච් කරන්න. සමහර කෙනෙක්ගේ මේ පල්ලෙහා ඇති save කියලා එකක්. අන්න ඒක ටච් කරන්න. මම මේ save කියන එක ටච් කරන්න. මේ විදිහට අපේ ෆෝන් එකේ දැන් setting හදලා ඉවරයි. මම ඔයාලට දැන් කිව්ව විදිහට අවසානයේ මම කියලා දෙනවා කිව්වා. සාමාන්‍ය මේ setting වලට අමතරව තවත් රහසක්. ඒ තමයි සමහර වෙලාවට අපේ ෆෝන් එක ගොඩක් වෙලා ඔන් එකේ තියෙද්දි අපේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් වගේම අපේ ෆෝන් එක ගොඩම ස්ලෝ වෙනවා. අන්න එහෙම වුණාම සිග්නල් ගොඩක් තිබ්බත් අපේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් හරියට වැඩ කරන්නේ නැහැ. ඔයා සමහරට ගොඩක් ෆිල්ම් වගේ ඩවුන්ලෝඩ් කරන්න හදද්දි ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරන්න. මෙන්න මේ විදිහට ඕෆ් කරලා ඔන් කරොත් ෆෝන් එක ගොඩක් ස්පීඩ් එකකින් ඉන්ටර්නෙට් වලින් ගොඩක් දේවල් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේක පොඩ්ඩක් ඔයා කරලා බලන්න. මම නම් සමහර දවස්වල මගේ අවශ්‍යතාවවලට අනුව ෆෝන් එක පොඩ්ඩක් ඕෆ් කරලා ඔන් කරලා මේ විදිහට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. මේක මට නම් 100% සාර්ථක වුණා. දැන් ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් පොඩ්ඩක් ගිහින් බලන්න පොඩ්ඩක් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙලා ඇති.